කුඩා කාලේ ඉඳලා මට මැහුම් නිර්මාණ හැකියාව තිබුණා. ඉතින් මම විවිධ පාඨමාලා තුලින් ඒක වැඩි වර්ධනය කරගත්තා. 1997 විවාහයෙන් පස්සේ මට ආර්ථික ප්‍රශ්න ආව නිසා මගේ මැහුම් හැකියාව කුඩා ව්‍යාපාරයක් බවට පත් කරගත්තා. මුලින්ම පටන් ගත්තේ බෙඩ්ෂීට් කොට්ටුර වගේ කැලි මුට්ටු කරලා මහන ඇඳුම් ගෙවල් වලට ගිහිල්ලා තමයි මම විකුණ ගත්තේ. ඊට පස්සේ මගේ ස්වාමිපුරුෂයා එයා ගොඩක් දුර තමයි රැකියාව කළේ. ඒ කරනකොට මගේ පවුලෙන් එයා ගොඩක් ඈත් වෙලා හිටිය නිසා එයා තීරණය කළා රැකියාවෙන් අයින් වෙලා අපිත් එක්ක මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න. 1999 ඊට පස්සේ අපිට පුතෙක් ලැබෙන්න දෙවියන් වහන්සේ ආශිර්වාද කළා. මුල් අවුරුදු කිහිපය තුළ මට දෙවියන් වහන්සේගේ කරුණාව ලැබුණා ව්‍යාපාරයේ දියුණුවටපත් කරගන්න. 2003 මට අමාරු කාලයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ අමාරු කාලය තුලදී මගේ නිවසේ කරන්ට් එක පවා කපලා ගියා. මගේ දරුවගේ අධ්‍යාපන කටයුතු පවා කරගන්න මට වියදම් කරන්න මුදල් නැතුව ගියා. ඒක මට අමාරු කාලයක් වුණා. අපි අමාරු කාලයන් තුලින් ගමන් කළත් අපි පවුලක් ලෙස දෙවියන් වහන්සේට මුල් තැන දීලා කටයුතු කළා. මොන අමාරුකම් තුලින් ගියත් අපි අපේ ආදායමෙන් 10% කොටස දෙන්න අපි තීරණය කළා. ඒක අපි දුන්නේ නැවත ගන්න බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. අපේ සතුට සිතින් දෙන්න අපි තීරණය කළා. ඒ කාලය තුලදී පිලිප්පි 4:19 අපිට ලොකු ශක්තියක් වුණා. එහි සඳහන් වෙනවා මාගේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල ස්වකීය තේජාන්විත වස්තු සම්භාරය අනුව ඔබගේ සියලු අභිංගකම් සපුරාලන සේක. දෙවියන් වහන්සේ තුල මම ගොඩක් විශ්වාසයෙන් ගමන් කළා. ඊට පස්සේ 2005 වර්ෂයේ වෙනකොට මට චූටි දියණියක් ලැබුණා. එයාට මම කුඩා කාලේදී ඇඳුම් මහලා දෙනකොට මට හිතට ආව දෙයක් තමයි මම මේ ඇඳුම මහලා විකුණන්න ඕනේ කියලා. ඊට පස්සේ මම අවුරුද්ද ළමයින්ට තමයි ඉස්සෙල්ලා මම පටන් ගත්තේ මහන්න. මම ගවුමක් මහන්න තමයි පටන් ගත්තේ. එතනින් තමයි මගේ ආරම්භය ඒ ව්‍යාපාරයේ වැඩි දියුණු කිරීමේ ආරම්භය ඇති වුණේ. අද වෙනකොට මගේ පවුලම මගේ ව්‍යාපාරයට සම්බන්ධව ඉන්නවා. මගේ පුතා, මගේ දුව, ස්වාමිපුරුෂය අපි පවුලක් ලෙස තමයි මේ ව්‍යාපාරය අපි කරගෙන යන්නේ. සේවකයන් දාලා අපි ව්‍යාපාරය තවත් වර්ධනය කරගන්න හැකියාව ලැබුණා. අපේ නිෂ්පාදනය සේවාදායකින් අරගෙන ගිහිල්ලා කඩවල වලට දාන තත්ත්වයට පත් කරගෙන තියෙනවා. ඒගොල්ලෝ අරන් ගිහිල්ලා ඔන්ලයින් බිස්නස් තත්ත්වයට පත් කරගෙන තියෙනවා. ලංකාවේ ගත්තොත් ලංකාවේ හැම ප්‍රදේශයකම ෂොප් වලට දාන්න මගේ ගවුම අද වෙනකොට ව්‍යාප්ත වෙලා තියෙනවා. මම මගේ පෞද්ගලික ජීවිතේ මම දෙවියන් වහන්සේට මුල් තැන දෙමින් තමයි කටයුතු කරන්නේ. ඒ වගේම මම පවුලක් ලෙස ඒගොල්ලෝම පොළඹවලා තියෙනවා දෙවියන් වහන්සේට මුල් තැන දෙන්න ඕනි කියලා. ඇත්තටම දෙවියන් වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ කාලේ අපිට දෙවියන් වහන්සේ විශ්වාසවන්තකම තුල ඒ වගේම සැපීම තුල ගමන් කරන්න දෙවියන් වහන්සේ කරුණාව දුන්න නිසා. ඉතින් අද වෙනකොට දෙවියන් වහන්සේ කරුණාව තුල සිතේ සතුටින් මගේ ව්‍යාපාරය මම කරගෙන